ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ ඩේටා පැකේජ් එක ඉක්මනට ඉවර වෙන එක. එහෙම නේද? අනිවාර්යෙන් මම හිතනවා ඔයාටත් මේ වීඩියෝ එකට ආවනම් අනිවාර්යෙන් ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙන නිසා තමයි මේ thumbnail එක ක්ලික් කරේ. ඉතින් වීඩියෝ එකක් නැත්තම් මොන හරි Facebook එකේ එහෙම නැත්තම් TikTok එකේ නැත්තම් ෆෝන් එකේ මොන හරි ඔයා වෙබ් බ්‍රවුස් කරනවා නම් ඔයා දාපු පැකේජ් එක ඉක්මනටම ඉවර වෙලා යනවා නම් ඔයාට මේක 140කින් විතර වගේ අඩු කරගන්න තිබුණොත් මම හිතනවා ඒක ගොඩාක් වැදගත් වෙයි කියලා ඔයාලගේ එදිනෙදා වැඩ කටයුතු වලට සහ ඔයාගේ මුදල් වල ඉදිරියට. මොකද ලංකාවේ ඩේටා පැකේජ් කියන්නේ මේ දානවා මේ ඉවර වෙනවා මොනවා වෙනවද මන්දා. ඉතින් ඒ වගේ තියෙනකොට ඔයාට කොහොමද මේ ඩේටා ටික හරියට දාගන්න ඩේටා වලින් උපරිම යූසේජ් එකක් ගන්න කියලා තමයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification bell icon එකත් click කරලා තියාගත්තොත් අලුත් වීඩියෝස් මේ වගේ දාපු ගමන් එන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු මේ ඩේටා ඉවර වෙන්න බලපාන ප්‍රධාන කාරණා කිහිපයක්. ඉතින් එකක් තමයි ඔයා නිතරම සෝෂල් මීඩියා පාවිච්චි කරනවා නම් මේ සෝෂල් මීඩියා ඇප්ස් වල වාට තියෙනවා යම්කිසි settings ටිකක්. මේ settings ටික වහගත්තා නම් වාට ඔන්න පුළුවන් ඩේටා ටිකක් සේව් කරගන්න. ඒ වගේම තමයි ඔයා Chrome browser එක පාවිච්චි කරනවා නම් ඉතින් මේ Chrome browser එකෙත් ඔයාට පුළුවන් යම්කිසි settings ටිකක් හදාගෙන ඔයාට පුළුවන් මේකේ ඩේටා ටිකක් සේව් කරගන්න. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ෆෝන් එකේ Android ෆෝන් එකක් නම් ඔයාට තියෙනවා වෙනම මූඩ් එකක්. මේක enable කරගත්තොත් ඒකෙනුත් ඔයාට data saving එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට මේවා screen record එකෙන් පෙන්නනවා. ඉතින් මම ඔයාලට idea එකක් විදිහට කිව්වේ. ඉතින් අනිවාර්යෙන් ලංකාවේ ඕනම කෙනෙක් social media පාවිච්චි කරන්නේ නැතුව ඉන්නේ නැහැ. අනිවාර්යෙන් smartphone එකක් තියෙනවා නම් social media පාවිච්චි කරනවා. ඒ වගේම TikTok මේ වගේ platforms වල ඔයාට ඔයාගේ වැඩෙත් කරන ගමන් data use වෙනකොට ඒක අඩුවෙන් use වෙන විදිහට settings හදා ගන්න පුළුවන්. විදි කිහිපයක්ම තියෙනවා. ඉතින් මම ඉස්සරහට මේ ටිකත් ඩිස්කස් කරනවා. ඉතින් මේ data කියන්නේ ඔයාට ලංකාවේ තියෙන SIM වර්ග ඕනම එකක් ගත්තත් ඔයාලට packages දීලා තියෙනවා. ඉතින් මේ packages ඔයාලා හරියට use කරනවා නම් ඔයාට මේ data usage එක ගානට manage කරගන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාලා all in one package නොදා ඉන්න පුළුවන්. මොකද ඒකේ ගානත් එක්ක ඔයා නිතරම social media වලටවත් web browsing වලටවත් යන්න නැති කෙනෙක් නම් ඔයා 2GB 3GB ඒ වගේ package එකක් ඔයාට මාසෙටම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ 2GB 3GB package එකත් save කරගෙන ඔයාට මාසෙකට වඩා ඔයාට මේ දේවල් තියාගන්න පුළුවන් වෙන්න කොහොමද මේ settings හදාගන්නේ කියලා අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු අපි screen record එකට මම පෙන්නන්නම් කිහිපයක් ඔයාලට මෙන්න මේ වගේ settings ටික enable කරලා බලන්න. බලලා අනිවාර්යෙන් comment section එකත් use කරන්න. මේ වගේ data saving වුණාද නැත්නම් ඔයා මේක කරලා බැලුවාද මොකක්ද ඔයාට මේකෙන් ලැබිච්ච ප්‍රතිලාභය කියලා. ඉතින් අපි බලමු කොහොමද පොඩි settings ටිකක් අපි use කරලා මේ phone එකේ data usage එක හදාගන්නේ කියලා. ඔයා Facebook පාවිච්චි කරන කෙනෙක් නම් ඔන්න ඔයාට Facebook එකේ option එකක් තියෙනවා Facebook Lite කියලා. ඉතින් Facebook Lite එක ඔයාට මෙන්න මේ විදිහට download කරන්න පුළුවන් Play Store එකෙන්. අපි screen record එකට ගිහින් බලමු. ඉතින් මේ විදිහට ඔයාට Facebook එක download කරන්න ඒ කියන්නේ ඔයාට Facebook Lite එක download කරන්න ඔයා Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට Facebook Lite කියලා search කරගන්න. මෙන්න මේ app එක install කරලා ඔයාගේ username password දීලා මේකට log වෙන්න. ඉතින් මේකට log වුණාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එක වෙනස් වෙලා ඔයාට messenger ඒ වගේම ඔයාට සාමාන්‍යයෙන් ඔයා මීට අවුරුදු කිහිපයකට කලින් Facebook app එක පාවිච්චි කරා නම් ඔයාට අර තිබිච්ච Facebook app එක හා සමානව ඔයාට less data use වෙන විදිහට, ඒ කියන්නේ data අඩුවෙන් use වෙන විදිහට මෙයාලා ලොකු ඉඩක් ගන්නෙත් නැතුව ෆෝන් එකේ ඔයාට මේ Facebook එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඔන්න ඉඳලා හිටලා social media යන කෙනෙක් නම් Facebook Lite එක මේ විදිහට download කරලා log වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කිසිම කරදරයක් නැහැ ඔයාට මේකේ data low විදිහට තමයි ඔයාට use වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට පුළුවන් Facebook Lite app එක දාගෙන මේ විදිහට use කරන්න. right. ඉතින් Facebook Lite ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Android phone එකක් නම් පාවිච්චි කරන්න ඔයාට පුළුවන් data saving mode එක enable කරගන්න. ඉතින් ඒ වගේම ඔයාට Apple phone එකක් තියෙනවා නම් Apple phone එකෙත් මේ වගේ data save mode එකක් තියෙනවා. ඉතින් මම Android phone එකක් මගේ ළඟ තියෙනවා. ඉතින් මම Android phone එකෙන් පෙන්නන්නම් කොහොමද data save mode එක on කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාට settings වලට ගිහිල්ලා ඔයාට පුළුවන් මේකේ search කරගන්න data save නැත්නම් data usage කියලා. ඉතින් data usage කියලා මේ විදිහට මම search කරගන්නවා. නැත්නම් ඔයාට මේකේ
data කියන option එකට ගිහිල්ලා connections වල ඔයාලට මෙතෙන්ට යන්න පුළුවන්. ඉතින් මම data වලට ආවට පස්සේ මෙතන data usage කියන තැනට යනවා. ඉතින් data usage එකට ගිහිල්ලා මම මෙතන මෙන්න මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහාට එනවා. ඉතින් පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ data save කියන එක on කරගන්න. ඉතින් data save කියන එක on කරගත්තට පස්සේ ඔයාලට මෙතන එනවා ඔන්න ඔයාලට app select කරන්න පුළුවන්. නැත්නම් මේක on කරලා තිබ්බොත් ඕනම app එකක් ඔයාලට background එකේ run වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට වෙන්නේ ඔයා නොදැනුවත්ව downloads වෙන medias ඒ වගේ දේවල් ඔයා දන්නේම නැතුව වෙන දේවල් නවතිලා ඔයා මේක දැනගෙන විතරක් සිදු වෙන දෙයක්. ඒ කියන්නේ ඔයා මේ app එක use කරනවා නම් පමණක් ඔයාලට මේ data usage එක වෙන්න පටන් ගන්නවා. ඉතින් ගොඩක් දුරට ඔයාලා නොදන්න දෙයක් තමයි ඔයාලා ෆෝන් එක data on කරගෙන සාක්කුව දාන්න ගියාම background data ඔයාගේ running app වල use වෙනවා මොනවා හරි ඒකේ run වෙනවා නම්. ඉතින් එන්න ඒක නවතිනවා මෙන්න මේ data save mode එක on කරගත්තා. ඉතින් ඔයාලට සරලව තියෙන්නේ settings වලට ගිහිල්ලා data usage වලට ගිහිල්ලා මෙන්න මේ data save කියන එක on කරගන්න. ඉතින් ඔන්න බලන්න on කරලා අනිවාර්යෙන් පල්ලෙහා comment එකක් දාන්න. ඔයාගේ data usage එක ඔයා හිතනවට වඩා මාර විදියට save වෙන්න පටන් ගන්නවා. ඉතින් අනිවාර්යෙන් sure එකටම මේ වැඩේ වෙනවා. ඔයා කරලා බලන්න. මොකද මමත් මේ දේවල් කරලා බලලා තමයි ඔයාලට මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් මේ එක ක්‍රමයක්. හරි. ඉතින් දැන් මම Facebook Messenger Lite එක නැත්නම් Facebook Lite එක මම කිව්වා. ඊට පස්සේ මම මේකේ settings වලට ගිහිල්ලා කොහොමද ඔයා ෆෝන් එකෙන්ම data save mode එක දාගන්න කියලාත් කිව්වා. අපි ඊළඟට බලමු ඔයා පාවිච්චි කරන original Facebook app එකේ කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා data saving වලට. ඉතින් Facebook app එක පාවිච්චි කරනවා නම් ඔයාට Facebook app එකේ මේ වෙන්න මේ විදිහට settings වලට යන්න පුළුවන්. ඉතින් settings වලට ගිහිල්ලා ඔයාට settings and privacy එකේ ඔයාට මේකේ නැවතත් ආයෙ settings click කරාට පස්සේ ඔයා පල්ලෙහාටම චුට්ටයි scroll කරගෙන එනකොට ඔයාට හම්බ වෙනවා මෙන්න මෙතන media කියන option එක. ඉතින් මේ media කියන option එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන හම්බ වෙනවා data save කියන option එක. ඉතින් මේ data save කියන option එක දාගත්තට පස්සේ ඔයාලට ඔයාගේ video quality එක නැත්නම් ඔයාගේ background videos play වෙන එක ඔයාලට මේකේ නවත්ත ගන්න පුළුවන්. ඉතින් නැත්නම් ඔයාලට මේකේ settings වලට ගිහිල්ලා auto play off කරලා wifi only වගේ දාගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට ඔයාලා Facebook එකේ scroll කරගෙන යනවා නම් videos auto play වෙනවා නම් අන්න ඔයාගේ data usage එක වැඩි වෙනවා දන්නේම නැතු. ඉතින් සමහරවිට ඔයා වීඩියෝ බලන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේකේ data save mode එක on කරගෙන ඔයාලට මෙතන පල්ලෙහා තියෙන settings video quality නැත්නම් auto play data වලින්ද wifi වලින්ද මේ වගේ settings ඔක්කොම ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහටත් කරලා බලන්න ඔයාගේ Facebook ඔයා Lite එක දාන්න කැමති නැත්නම් ඔයාගේ original Facebook app එකේ මෙන්න මේ setting එක දාගෙන බලන්න අනිවාර්යෙන් 140කට වඩා ඔයාගේ data save වෙනවා කියලා මම guarantee කරලා කියනවා. ඉතින් මොකද මේවා අනිවාර්යෙන් තියෙන්නේ මේ design කරලා තියෙන්නේ ගොඩක් heavy usage එකක් නැති අයට ඔයාගේ data ටික හරියට manage කරගන්න. ඉතින් ඒකින් ඉඳලා මේ quality settings මේ වගේ data saving modes මේ දේවල් ඔයා දාලා බලන්න. ඉතින් මේ Facebook එකේ හරි සරලව ඔයාට කරන්න පුළුවන් වැඩක් තමයි මෙන්න මේ data save කියන option එක. ඉතින් මම කලින් කිව්වා වගේම ඔයාට හරිම පහසුවෙන් settings වලට ගියා, ආයෙත් settings click කළා, media වලට ගියා, මේක enable කරගත්තා. ඉතින් මේ විදිහට ඔයාට හරිම පහසුවෙන් ඔන්න ඔයාගේ තියෙන Facebook app එකේම data save කරන mode එකත් ඔයාට මම enable කරන විදිය පෙන්වනවා. හරි. ඊට පස්සේ අපි බලමු WhatsApp app එක. ඔයා හැමදාම පාවිච්චි කරන WhatsApp app එක. ඉතින් WhatsApp app එකට ඇවිල්ලා ඔයාට මෙන්න මේ විදිහට මේකේ ඔයාට පුළුවන් යන්න මෙතන මෙන්න මේ පල්ලෙහාට settings app එකට ආවට පස්සේ කියන්නේ ඔයාට උඩ තියෙන තිත් තුන ක්ලික් කරලා settings ආවට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා storage and data කියලා. ඉතින් මේ storage and data එකට ගියාට පස්සේ WhatsApp එකේ ඔයාට තියෙනවා මෙන්න මෙතන media quality, auto download quality නැත්නම් media auto download settings මෙන්න මේ වගේ settings ටික. ඉතින් ඔයා use less data for calls දාගත්තොත් ඔන්න ඔයා calls ගන්නවා නම් data less ඒ කියන්නේ ගොඩක් අඩු විදිහට තමයි use වෙන්නේ. ඉතින් auto download quality එකකුත් ඔයාට change කරගන්න පුළුවන්. HD quality එකෙන්ම ඔයාට එන media නැත්නම් standard quality එකෙන්ද download වෙන්නේ කියලා. එහෙම නැත්නම් ප්‍රධානම දෙයක් තමයි ඔය දුරත්ව අනවශ්‍ය data ඔයා group වල connect වෙලා ඉන්නවා නම් අනවශ්‍ය විදිහට data කැපෙන මෙන්න මේ media auto download කියන option එක. අනිවාර්යෙන් මෙන්න මේ media auto download කියන එක ඇවිල්ලා when using mobile data කියන එකේ photos videos files මේ තියෙන ඔක්කොම ටික අයින් කරලා දාන්න. ඉතින් මොකද ඔයාට දෙයක් download කරන්න ඕන නම් ඔයා ඒක click කරලා download කරගන්න විදිහට settings තියාගන්න. ඉතින් මේ තියෙන ටික ඔක්කොම අයින් කරලා ගන්න. මෙතන roaming වලින් wifi වලින් ඔයාගේ phone එකේ storage එක වගේම ඔයාගේ data
ඉතුරු වෙනවා මේ WhatsApp නිසා ඔයාට නොදැනුවත්ව ගොඩක් background data use වෙනවා. ඔන්න මතක තියාගන්න media auto download එක වහගන්න WhatsApp එකේ. ඉතින් මේ කියන දේවල් ඔයාට තේරෙන්නේ නැත්නම් පල්ලෙන් comment කරන්න මම අනිවාර්යෙන් කොහොමද මේ settings හදන්නේ කියලා ඔයාට මම පෙන්නනවා. ඉතින් මොකද මේකේ මම ඉක්මනට කියලා දාන්නේ ඔයාට ID එකක් ගන්න. ඉතින් ඔයාට තේරෙන්නේ නැත්නම් මගේ WhatsApp එකෙන් contact කරගන්න පුළුවන්. මගේ official WhatsApp මගේ channel එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට ඊට පස්සේ පුළුවන් අපි WhatsApp එකෙන් එළියට ඇවිල්ලා Chrome එකට ගියොත් ඉතින් මේ Chrome එකේ ඒ කියන්නේ Chrome browser එක ඔයාලා හැම වෙලේම පාවිච්චි කරනවානේ. ඉතින් Chrome browser එකේ ඔයාලට පුළුවන් මෙන්න මේ site settings එකට ගියොත් site settings එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපි බලමු site settings එකට ගිහිල්ලා ඔන්න මේ විදිහට පල්ලෙහාට එනවා. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට තියෙනවා automatic downloads කියලා option එකක්. ඉතින් මේ automatic downloads එක ඔයා ask first කියන එක දාගන්න. ඉතින් මොනවා හරි දෙයක් ඔයා download වෙනවා නම් අනිවාර්යෙන් ඔයා දැනුවත්ව download වෙන්න කියලා තමයි මේ option එක දාන්නේ. ඉතින් නැත්තම් වෙන්නේ ඔයා දන්නේම නැතුව click කරොත් site එකේ ඒ වගේ මොනවා හරි contents auto download වෙන්න දාලා තිබ්බොත් ඔයා දන්නේම නැතුව virus එකක් වුණත් මේකේ download වෙන්න පුළුවන්. ඉතින් එන්නේ මේ වගේ ඔයාට settings කීපයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ Chrome browser එකේ ඔයා මේ විදිහට කරලා බලන්න. ඉතින් automatic downloads අනිවාර්යෙන් වහලා ask first කියන එක දාලා තියාගන්න මේ විදිහට. හරි. ඉතින් මම ඔයාලට ඔන්න තවත් විදියක් කිව්වා. ඉතින් ඔයාගේ browser එකනොත් data ටික save කරගන්න විදිහ. right. ඔයා Instagram user කෙනෙක් නම් ඔන්න Instagram එකෙත් ඔයාලට පුළුවන් settings වලට ගිහිල්ලා මේ වගේ පොඩි settings ටිකක් මාරු කරන්න. ඉතින් ඔන්න මේ විදිහට Instagram එකට ඇවිල්ලා ඔයාලට පුළුවන් මේකේ settings වලට යන්න. ඉතින් settings වලට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ වගේ පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ පල්ලෙහාම තියෙන බලමු මෙන්න මේ පල්ලෙහාට එනවා mobile data settings වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් data saver mode එක on කරගන්න. ඉතින් data saver mode එකට වගේම ඔයාලට අර කලින් settings හදුවා වගේම ඔයාලට පුළුවන් high resolution media wifi only mobile plus wifi never මේ වගේ options තියෙනවා. ඉතින් never කියලා දැම්මොත් මොකුත්ම download වෙන්නේ නැහැ high resolution media. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට කැමති විදිහට මෙතන settings හදා ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය අනුව. ඉතින් මේකේ data saver mode එක දාගත්තොත් ඔයාලට ඔන්න ඔයාගේ videos background play වෙන්නේ නැතුව less data play වෙන්නේ. ඉතින් ඒ කියන්නේ less data තමයි use වෙන්නේ. එතකොට ඔයා click කරොත් තමයි මේකේ play. ඉතින් ඔන්න Instagram user කෙනෙක් නම් Instagram userත් මෙන්න මේ විදිහට settings හදා ගන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ බලමු TikTok user කෙනෙක් නම් ඉතින් මේ TikTok user කෙනෙක් නම් ඔයාට TikTok එකට මෙන්න මේ විදිහට ගිහිල්ලා TikTok එකේ ඔයාට settings වලට යන්න පුළුවන්. මේ උඩ තියෙන ඉර තුන click කරලා settings and privacy ගියා. පල්ලෙහාටම ආවා ඔයාට data save කියලා option එක තියෙනවා. ඉතින් මෙන්න මේකේ data save on කරගත්තොත් ඔයාගේ data consumption එක TikTok වල ගොඩක් data යනවා. ඉතින් data consumption එක ඔයාට ගොඩක් අඩු කරගන්න පුළුවන් මෙන්න මේ data save option එක දාගත්තොත්. ඉතින් මෙන්න මේ විදිහට කරලා බලන්න ඔයාගේ TikTok user කෙනෙක් නම් ඔන්න ඔයාට data saving ගොඩක්ම ඉතුරු වෙයි. ඔයා දාන package එක ඔයාට ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට දාගත්තොත්. හරි. ඊට පස්සේ අපි බලමු YouTube user කෙනෙක්. ඉතින් ඔයා YouTube නිතරම බලන කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් YouTube app එකට ඇවිල්ලා settings ගිහිල්ලා මේ settings වල ඔයාට පුළුවන් video මෙන්න මෙතන පල්ලෙහාට ආවට පස්සේ data saving කියලා option එකක් තියෙනවා. video and audio preferences වල. ඉතින් ඔයාට මෙතනට ඇවිල්ලා data saving mode එක enable කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මෙතන video quality එක හදන්න, download quality එක හදන්න මේ දේවල් වලට මෙන්න මෙහෙම enable disable කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට data ටික manage වෙන විදිහට මෙතන settings හදා ගන්න පුළුවන්. ඉතින් videos download කරනවා නම් video download කරන්න ඕනේ wifi හරහාද data හරහාද ඒ වගේ settings පවා මේකේ දාගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට YouTube user කෙනෙක්ට මේකේ settings ටික හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික කරොත් ඔයාගේ 140කට වඩා අනිවාර්යෙන් ෆෝන් එකේ data ඉතුරු වෙනවා. ඉතින් මම guarantee කරලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට mobile data usage reminder එකකුත් මේ YouTube app එකේ දාගන්න පුළුවන්. ඉතින් ඔයා හිතමුකෝ ඔයාගේ package එක දාලා තියෙන package එකේ GB ගාන ඉවරෙන්න ඔයා දන්නෙත් නැතුව ඔයාගේ data වලින් නිකම්ම සල්ලි වලින් කැපෙනවා නම් ඔයාලට පුළුවන් mobile data usage reminder එකක් පවා දාලා තියාගෙන set කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට settings හදාගත්තොත් අනිවාර්යෙන් ඔයාගේ phone එකේ data 140කට වඩා save කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් ඔයත් මේක settings හදාගෙන අනිවාර්යෙන් බලන්න. ඒ වගේම පල්ලෙහා comment section එක use කරලා අනිවාර්යෙන් කියන්න ඔයාට savings තිබුණද නැද්ද කියලා. තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. මොකද මේ වගේ වැදගත් videos
හැමතැනම නැහැ. ඉතින් eWay online channel එකට આવොත් ඔයාලට මේ වගේ videos 200ක් විතර තියෙනවා බලන්න. subscribe කරලත් එකතු වෙලා notification bell icon එක click කරලාම තියාගත්තොත් මෙන්න මේ වගේ අලුත් videos ඔයාලට බලංගටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් වෙන වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.